අදත් අපි කියලා දෙන්නේ ගොඩාක් දරුවෝ අහන ප්‍රශ්නකට උත්තරයක්. ඉතින් ගොඩක් ළමයි අහනවා කොහොමද හරියට පාඩමකට අවධානය තියාගන්නේ කියලා. කොහොමද පාඩමකට අවධානය තියාගන්නේ? දැන් ඒවා ඉස්කෝලේ වෙන්න පුළුවන්, ක්ලාස් එකේ වෙන්න පුළුවන්, දහම් පාසලේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන මොකක් හරි සම්මන්ත්‍රණයක වෙන්න පුළුවන්. ඒ මොකක් හරි තැනක ඔයා ඒ කවුරු හරි එක්කෙනෙක් කියලා දෙන දෙයට අවධානය තියාගන්න නම් පොඩි දේවල් කිහිපයක් තියෙනවා කියලා දෙන්න. මෙන්න මේ ටික ඔයා දන්නවනම් ඔයාට පුතේ ඕනම දේශනයකට හරි කවුරු හරි ගුරුවරයෙක් කියලා දෙන දෙයක් හරි හොඳට අවධානයෙන් අහගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ මානසික தত্ত্ব තුන ඔයා ඇති කරගත්තොත් මේ වැඩේ කරගන්න පුළුවන්. පළවෙනි එක. ඔයා ඉස්සෙල්ලාම හිතාගන්න අද මම මේ සර් කියලා දෙන එක, මේ ටීචර් කියලා දෙන එක, මේ කවුරු හරි කෙනෙක් කියලා දෙන එක හොඳට අහගෙන ඉඳලා ඒ කියපු හැම දෙයක්ම ගෙදර ගිහිල්ලා අම්මට හරි තාත්තට හරි යාළුවෙක්ට හරි සහෝදරයෙක්ට හරි ගෙදර කාට හරිම කියනවා කියලා හිතාගෙන තමයි ඔයා ඒක අහන්න පටන් ගන්න ඕනේ. පළවෙනි එක මොකද කරන්න ඕනේ පුතේ? ඔයා අහන්න දවනේ ඒක මොනවා කරනවා වගේද? කාට හරි කියනවා මේ කියන දේවල් ටික ඔක්කොම කියන. අන්න එහෙම ඔයා පාඩම අහගන්න පටන් ගත්තොත් ඔන්න පළවෙනි විදිය ඔයාගේ අවධානය රැකෙනවා. දෙවෙනි එක. ඔයා දෙවෙනියට ඔයාට හිතා ගන්න පුළුවන් පාඩම අහන්න පටන් ගන්නකොට මම මේ පාඩමේ කියලා දෙන ඔක්කොම දේවල් ටික ගෙදර ගිහිල්ලා රෙකෝඩ් කරනවා. මේ කියන දේවල් ඔක්කොම මම රෙකෝඩ් කරනවා. දැන් අද තාක්ෂණයක් තියෙනවා. WhatsApp තියෙනවා, ඔයාට තියෙනවා විවිධ තාක්ෂණික උපාංග. ඔයා හිතාගෙන ඉන්නවා මේ කියලා දෙන ඔක්කොම ගෙදර ගිහිල්ලා ඔක්කොම ටික රෙකෝඩ් කරනවා කියලා. ඔන්න එහෙම කරන්න පුළුවන්. දෙවෙනි එක. තුන්වෙනි එක තමයි පුතේ ඔයාට පුළුවන් ඒ කියන පාඩම හොඳට අහගෙන ඉඳලා ඒකෙන් අමාරුම තැනින් සර්ගෙන් හරි ටීචර්ගෙන් හරි ප්‍රශ්නයක් අහනවා කියලා හිතාගෙනත් ඔයාට පාඩමට සවන් දෙන්න පුළුවන්. මේ ඕන ක්‍රමයක් ඔයාට භාවිතා කරන්න පුළුවන්. මේ ඕනම තුනකින් පුතේ ඔයාගේ මනස එක තැනකට එක අදහසකට පොඩ්ඩක් අරමුණු ගත කරගන්න උදව් වෙනවා. එනවා ඔයා ඊළඟ පාර පාඩමක් අහන්න කලින් මෙන්න මේ තුන හිතලා ඔයා එකෙන් කැමති එකක් තෝරගෙන ඒ අදාළ එක කරනවා කියලා හිතාගෙන සහ එක කරන්න එහෙම හිතාගෙන පාඩම අහන් ඉන්න පාඩමට සවන් දෙන්න. එතකොට ඔයාට අනිවාර්යෙන්ම වෙනදාට තිබ්බ නැති මතකයක් ඒ පාඩම සම්බන්ධයෙන් ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ පාර තවත් වැදගත් කරුණක් වෙනවා.